හායි good morning යාළුවෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ආදරෙන් හස්බන්ඩ්ට හදලා දුන්න කෑම එකෙන්ම මට vlog එක පටන් ගන්න හිතුණා. උදේ වැඩ ටික ඉවර වෙද්දී හැමදේම ටිකක් නිහඬ වගේ දැනෙනවා. ඒ නිහඬ මොහොතේ තමයි මේ උණු තේ කෝප්පේ අතට ගන්නෙ. ලොකු දෙයක් නම් නෙමෙයි. හැබැයි හිතට නම් හරිම සැනසීමක්. ඉස්කිරින්යක් කාලා තේ එකක් බීලා වැඩ පටන් ගන්න තමයි මම මේ හදන්නේ. තප්පර කිහිපයක් නවත්තලා හිත ටිකක් සැහැල්ලු කරගන්න එකත් ජීවිතේ ලස්සන දෙයක්. වැඩ දූවිල්ල කතා බහ අතරේ මේ වගේ පොඩි රසවත් මොහොතවලුත් හම්බෙන්න ඕනේ. හරි මේ තේ එකත් එක්ක සංසුව ලස්සනට හිනාවෙන් අද දවසට ලෑස්ති වෙමු. උදේ පටන් ගත්ත වැඩ ටික තාම ඉවර නෑ. මේ වලන් ටිකත් හොදලා ඉවර වුණාම තව වැඩ ගොඩාක් තියෙනවා. ජීවිතෙත් මේ වලන් වගේමයි. දවසින් දවස එකතු වෙන දේවල් එකින් එක පිළිවෙලට කරගෙන යද්දි තමයි හිතටත් නිදහසක් දැනෙන්නේ. ගෙදර වැඩ කියන්නේ සමහර අයට පුංචි දෙයක් වගේ පෙනුනත් මේ හැම පුංචි වැඩක් ඇතුළෙම පවුලක් වෙනුවෙන් කරන ආදරයක් තියෙනවා. ඉතින් අදත් හිනාවක් එක්ක වැඩ ටික කරගෙන යමු. මහන්සිය දැනුණත් දවස අවසානයේ අදත් මම මගේ කරන්න පුරුවන් උපරිමය කරා කියන හිතට දැනෙන සතුට කිසි දෙයකින් නිම කරන්න බෑ. ඉතින් යාළුවනේ ඔන්න සුද්දි නැගිටලා යාට කිරි එකක් ඕනි කිව්වා. ඒක හදලා නිව්වා මං. දැන් නිවලා ගෙනල්ලා දුන්නා විස්කිරිනත් එක්ක කන්නේ කියලා. එයා කන අතර ඉතින් මට වැඩ ටික කරගන්න පුළුවන් දැන්. ජීවිතේ ලොකු සතුටවල් හොයන්න ඕනේ දුර ගිහින් නම් නෙමෙයි. සමහර වෙලාවට මේ වගේ පුංචි වැඩක් කරගෙන ඉන්නකොට තමයි හිතට වැඩිපුරම සැනසීම දැනෙන්නේ. හැමදාම මේ ගෙදර අස් කරලා පිළිවෙලකට තියාගන්න එක ලේසි වැඩක් නම් නෙමෙයි. ඒත් අපි ආදරින් කරන දේවල් කවදාවත් බරක් වගේ නම් දැනෙන්නේ නැහැ. ගෙදර පිරිසිදු වෙන හැම වාරයකම හිතත් අලුත් වෙනවා වගේ දැනෙනවා. ජීවිතෙත් ඒ වගේමයි. අනවශ්‍ය දේවල් ටික අයින් කරගෙන හොඳ දේවල් වලට ඉඩ දුන්නම හිතටත් ලොකු නිදහසක් ලැබෙනවා. අදත් ටිකෙන් ටික වැඩ ටික ඉවර කරගෙන හිතේ සතුටත් එක්ක දවස ලස්සනට ගෙවන්න තමයි බලාපොරොත්තුව. හැම දවසක්ම එක වගේ නැහැ. සමහර දවස් හරිම මහන්සි. සමහර දවස් හරිම සතුටුයි. ඒත් මොන දේ වුණත් ඉස්සරහට යන එක තමයි වැදගත්ම දේ. ඉතින් යාළුවනේ කතාවෙන් කතාවට ඉස්සරහා සාලේ ටික අතු ගාලා ඉවර වුණා. දැන් මේ කාමරේ අතු ගාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම මේ ටට්ටක් ගාලා අතු ගාන්නේ සුද්දි ටීවී එක බලන අතරේ මොකද එයා ෆෝන් එක ඉල්ලනවා. ෆෝන් එකේ මෙහෙම වීඩියෝ කරනවා දැක්කොත්. ඉතින් ඊට කලින් මං අතු ගා ගන්න එක මටම ලේසි. ගෙදර වැඩ ටික ඉවර කරගන්න එකත් මට ලේසි. එයා ෆෝන් එක ඉල්ලුවොත් එහෙම මට දෙන්න විදිහක් නෑ. එතකොට එයා ඉතින් අඬනවා මට ඒක කරන්න බෑ. ඉතින් මම ඉස්සෙල්ලාම ගේ අතු ගාදි කරන්නේ ඉස්සෙල්ලාම ගේ අස් කරගන්න එක. ඊට පස්සේ තමයි ගේ අතු ගාන්නේ. මොකද ගේ අස් කරලා තිබ්බම ටට්ටක් ගාලා අතු ගාගෙන යන්න පුළුවන්. ඒක මට ලේසි. මට නම් ඉතින් එහෙම ලේසි. අනිත් අයට කොහොමද කියලා මම දන්නේ නැහැ. ඉතින් යාළුවනේ ගෙදර වැඩ ටික නම් මේ වෙද්දි මං කරලා ඉවරයි. ගේත් අස් කරලා අතු ගාලා කුස්සිය වැඩ ටිකත් ඉවරයි. ලිප ළඟත් අස් කරගත්තා. හැබැයි එක දෙයක් තියෙනවා මිදුල අතු ගාන එක. ඒක නම් මට වීඩියෝ කරගන්න විදිහක් නැහැ. මම මිදුල අතු ගානවා. මට වීඩියෝ කරගන්න විදිහක් නැහැ. මොකද සුද්දි හින්දා. ඉතින් මම රෙදි ටිකත් ඊයේ හවස හේදුවා. දැන් නම් ඒවා වේලිලත් එක්ක. ඉතින් මට ආයෙ දෙයක් කරන්න දෙයක් නැහැ. බකට් වලට වතුර පුරවන්න තියෙන එක බකට් එකකට. මොකද උදේ පාවිච්චිට ගත්ත
වතුර ඉවර වුණ නිසා ඒකත් මම මිදුළු අතු ගාලා ඉවර වෙලා පුරවනවා. ඒව නම් මට වීඩියෝස් ගේන්න විදියක් නැහැ. අදට මම වීඩියෝ එකෙන් සමුගන්න හිතුවා. ඉතින් යාළුවෝ හැමෝටම පුංචි ඉල්ලීමක් කරන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් comment කරන්න. නැවත වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න හැමෝටම සරණයි.